ආයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්නේ කඩේ රසට චිකන් ෆ්‍රයිඩ් රයිස් ගෙදර හදන විදිහ. මුලින්ම කීරි සම්බා 4 ග්‍රෑම් 600ක් මම රයිස් කුකර් එකට දාලා ලිපේ තියාගත්තා. ඉන්පසුව මස් ග්‍රෑම් 500ක් පමණ තම්බ ගත්තා. ඉන්පසුව කැරට් ටික හීනිවට ලියා ගත්තා. පුළුවන් තරම් පොඩිවට කැරට් ටික කපා ගන්න ඕනේ. හොඳට පොඩිවට ඊට පස්සේ ලීස් ටිකත් පොඩිවට පුළුවන් තරම් පොඩිවට කපා ගන්න තරමට හොඳයි. බත් එකට බෝංචිත් එහෙම ටික ටික කපා ගන්න. ගොඩක් ඕනේ නැහැ. බෝංචි කරල් 5ක් තිබුණා නම් ඇති. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු ටිකක් හොඳට සෝදලා අරගෙන වංගෙඩියට දාලා තලා ගන්න ඕනේ. ගොඩාක්ම පොඩි වෙන්නත් ඉඟුරු ටික තලා ගන්න එපා. ඉන්පසුව තෙල් ටිකක් චාතියට දාගෙන අපි රන්වන් පැහැවෙනකම් මස් ටික බෙදගමු. දැන් අපි බලමු බත් එක මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් නම් බත් එක නම් හොඳට ඉදිලා හොඳට කලවම් කරන්න ඕන නිසා හොඳින් කෝරු ගන්න ඕනේ. දැන් නම් මස් ටික හොඳට බැදිලා අපි මස් ටික තෙල් එකෙන් අයින් කරගමු. දැන් අපි වැදගත් මස් ටික චුටි චුටි කෑලි වලට ඉරාගමු. අපි කලින් කපාගත් එළවලු වලට ලුණු චුට්ට උඩින් දාගමු. දැන් අපි හොඳ බිත්තර 3ක් බලලා 3ක් විතර ඇති ඉතින් මේ ගත්ත ප්‍රමාණයට අපි තෙල් චාතිය ලිපේ තියාගෙන මුලින්ම ඉඟුරු සුදු ලුණු ටික තෙලට දමා ගමු. ඉන්පසුව කරපිංච ටිකත් තෙලට දාගමු. මම මේ දවස්වල දරලිප පාවිච්චි කරන්නේ. කඩේ ගන්න ගෑස් නෑ මේ දවස්වල. ගෑස් වාස්නේ රට හැමතැනම තියෙනවානේ. ඉතින් ඒ හින්දා මම දරලිප පාවිච්චි කරන්නේ. අපි දැන් කැරට් ටික දාගමු මුලින්ම. ඉන්පස්සේ හොඳින් කලවම් කරගමු. බොංචි ටිකත් අපි දැන් දාගමු. දැන් කලවම් කරගමු හොඳට. ඉන්පස්සේ අපි කැරට් ටික එළවලු ටික දෙපැත්තට එහා මෙහා කරලා බිත්තර ටික දාගෙන හොඳින් කලවම් කරගමු. අපි දැන් බත් ටික කලවම් කරගමු. හොඳින් කලවම් කරගන්න ඕනේ. මොකද මේ අර බිත්තර වල තෙත ගතිය තියෙද්දි තමයි මම බත් ටික දාගත්තේ. ඒ නිසා හොඳින් කලවම් කරගන්න ඕනේ. අපි දැන් සෝයා සෝස් මේස හැන්දක් විතර දාගමු උඩින්. තක්කාලි සෝස් දාගමු ටිකක් විතර. සීනි තේ හැඳි දෙකක් විතර දාගමු. ගම්මිරිස් කුරු ස්වල්පයකුත් දාගමු. දැන් හොඳින් කලවම් කරගමු. අවශ්‍ය නම් ලුණු ටිකකුත් දැම්මට කමන්නේ නැහැ. රස අනුව ඔයාලා කැමති නම් ලුණු පොඩකුත් දාගන්න. දැන්
අපි ඉරාගත්ත මස් ටිකත් දාගෙන හොඳින් කලවම් කරගමු. දැන් අපි බත් එක හොඳට කලවම් කරලා තියෙන නිසා උඩින් ලීස් ටික දාලා කලවම් කරලා බත් එක ලිපින් අයින් කරගමු. දැන් අපි පිඟානකට දමා ගමු. ඒක කරලා කෑම එකේ රස කොහොමද බලමු. පේනම වගේම මාරම රසයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.